මට අද ආර්ථික විද්‍යාත්මකව තව වැදගත් සංකල්පයක් පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ කියලා හිතුණා. මොකද මගේ මිතුරෙක් මේ සම්බන්ධව මගෙන් විමසීමක් කරපු නිසා. දැන් එයා බොහොම මේ පුදුම සහගත විදියට මට කතා කරලා කිව්වා හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ ලංකාවේ සෙක්ස් රේෂියෝ එක 93.3ක් වගේ ලොකු ගානකට ගිහිල්ලා තියෙනවා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ලංකාවේ සදාචාරයේ පිරිහිලාද මොකද්ද මෙතන තියෙන ගැටලුව කියලා. එතකොට දැන් සෙක්ස් රේෂියෝ එක 93.3ක් වුණාම එතන දැන් මේ වචනාර්ථයෙන් ගත්තාම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ලංකාවේ සෙක්ස් කියලා කියන්නේ වෙන අර්ථයකින් ජන විඥානය තුළ කිඳා බහැලා තියෙන හින්දා. ඇත්තටම මෙතන සෙක්ස් රේෂියෝ කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂ අනුපාතය කියන එක. දැන් ඔක සාමාන්‍යයෙන් පාරිභාෂිත පදවල හරි අපූර්ව වචනයක් ඒගොල්ලෝ භාවිතා කරනවා. ඒ තමයි පුමිතිරි අනුපාතය කියන එක. දැන් ওই සෙක්ස් රේෂියෝ කියන එකට භාවිතා කරන පාරිභාෂිත පදේ තමයි පුමිතිරි අනුපාතය. පුමිතිරි අනුපාතය. ඒකේ තේරුම ස්ත්‍රී පුරුෂ අනුපාතය. එතකොට මේක සාමාන්‍යයෙන් ලංකාවේ 93.3ක් වෙනවා. ඒක හැදෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් 2024 ලංකාවේ ජනසංගණනයක් පැවැත්වුවන අලුත් මේක ඒ වාර්තාව මේ දවස් කිහිපයකට කලින් තමයි නිකුත් වුනේ. එතකොට ඒ අනුව මේක සාමාන්‍යයෙන් හැම කෙනෙක්ම දැනගන්න ඕන දත්තයක්නේ. 2024 අලුත්ම ජනසංගණනය. ඒකේ මේ ජනසංගණනයට අනුව ලංකාවේ ජනගහනය ඉන්නේ 2,81,82,800යි. මේක ඉතින් පාඩම් කරන්න වෙනවා. දැන් මතක තියාගන්නත් වෙනවා. ඔය සාමාන්‍ය දැනීමේ ප්‍රශ්න පත්‍ර වල විතර ඕන වෙනවා. ඊළඟ සංගණනයේ පවත්වනකම මේ අගේට වළංගු වෙන්නේ. ඒතර 2,17,82,800යි. එතකොට මේකෙන් පිරිමි ජනගහනයේ ඉන්නවා 1,05,12,344. ඒ කියන්නේ මුළු ජනගහනයේ 48.3ක් තමයි පිරිමි අය ඉන්නේ. එතකොට කාන්තාවන් ඉන්නවා 1,12,69,456. එතකොට එතන ප්‍රතිශතය 51.7. ඒ අනුව මේ දෙක සංසන්දනය කරපුවාම පේනවා ලංකාවේ ජනගහනයේ කාන්තා දායකත්වය වැඩි කියලා. 51.7කුයි 48.3කුයි වශයෙන් තමයි ජනගහනය බෙදලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට සෙක්ස් රේෂියෝ එක ඒ කියන්නේ පුමිතිරි අනුපාතය හදාගන්නේ අපි කාන්තාවන් 100කට පිරිමි කී දෙනෙක්ද කියන එක. කාන්තාවන් 100 දෙනෙකුට පිරිමි කීයක්ද? ඒතර කාන්තා ජනගහනය ඉරට යටින් දානවා, පිරිමි ජනගහනය ඉරට උඩින් දානවා, 100ෙන් වැඩි කරනවා. එතකොට එනවා 93.3. මේකේ තේරුම රටේ ජනගහනයෙන් කාන්තාවන් 100 දෙනෙක් ගත්තොත් පිරිමි ඉන්නේ 93.3 මට අර්ථකථනය කරගන්න තේරෙන්නේ නැහැ. එතකොට 93.3යි. අපි හිතමුකෝ 93 දෙනෙක් කියලා. ඒ කියන්නේ කාන්තාවන් 100ක් ගත්තොත් පිරිමි ඉන්නේ 93 දෙනයි. තව 7 දෙනෙකුට ගැටලුවක් තියෙනවා. එතකොට ගැටලුවක් නෙමෙයි පුමිතිරි අනුපාතය කියන වචනය ගත්තාම පුමිතිරි වචනේ මට මේ වචනේ මුලින්ම හම්බ වෙන්නේ මට මතක විදිහට සිදස් සංගරාවේ. සිදස් සංගරාවේ තියෙන ওই ලිංග ભેදය ගැන පැහැදිලි කරන්න යනකොට සකුසත් අනුසරින් ඇතද සඳනට ලිගුබේ නොපෙනේ වහර වෙසෙසක් පුම ඉදිරි ලිගු දෙක විනා කියලා. සිදස් සංගරාවේ ඔය ලිංග ભેදය කතා කරනකොට මේ භාෂාවේ ඒගොල්ලෝ කියන්නේ සංස්කෘත පාලි ඇසුරෙන් හඳුනා ගන්නකොට සිංහල භාෂාවේද පුම ඉතිරි ලිංග දෙක විනා ස්ත්‍රීලිංග පුරුෂලිංග හැර වෙනත් වර්ගීකරණයක් පේන්නේ නැහැ කියලා තමයි සිදස් සංගරා කතුවරයා කියන්නේ. ඒතර ඕක පුම ඉතිරි පුමිතිරි කියලා සංදි වෙලා තියෙනවා. ඒතර පුම කියන්නේ පිරිමි, ඉතිරි කියන්නේ කාන්තාව. දැන් මෙතන ලංකාවේ උපනතිය බලන්නකො ලංකාවේ උපනතිය 100ට වඩා අඩුයි. 100ට වඩා අඩුයි කියලා කියන්නේ කාන්තා ජනගහනය වැඩි. ඉතින් මේ කාන්තා ජනගහනය වැඩි වීමට බලපාන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ආයු අපේක්ෂණය සම්බන්ධයෙන් පිරිමි සහ කාන්තාව අතර වයස් පරතරය 7ක් විතර තියෙනවා අවුරුදු සාමාන්‍යයෙන්. ඒ කියන්නේ කාන්තාවන්ගේ ආයු අපේක්ෂණය පිරිමින්ට වඩා වැඩි. ඒ වගේම වෙනත් කාරණා කීපයකුත් තියෙනවා. එකක් තමයි මේ අදිසි රෝගාබාධ වලට ලක් වෙනවා. බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රවණතාවය පිරිමින්ට වැඩි. මත්පැන් පානය කිරීම යන ආදී කලකෝලාහල වලට යෑම, හදිසි අනතුරු වලට ලක් වීම ඒ වගේ දේවල් ප්‍රමාණාත්මකව ගත්තොත් පිරිමි අයගේ වැඩි. ඒ වගේම අපිට කාලයක් තිස්සේ ලංකාවේ පැවතුණු යුද්ධයේ හේතුවෙන් විශාල පිරිසක් මිය ගිය පිරිමි අය. ඉතින් ওই වගේ කාරණා ඒ වගේම විදේශ රැකියාවන් සඳහා යනකොට පිරිමි විශාල සංඛ්‍යාවක් විදේශගත වෙලා ඉන්නවා මේ වෙනකොට. මේ ආදී කරුණු කාරණා පදනම් කරගෙන ලංකාවේ පිරිමි ජනගහනය අඩුයි, කාන්තා ජනගහනය වැඩි. එතන මේ උපනතිය හැරෙන්නේ කොතනින්ද කියලා බලමු. අපි කියන්නේ ඕක දැන් මුල් කාලේදී මුල් අවස්ථාවේදී සංගණනවල අපිට පේනවා මේක 100ට වඩා වැඩි කියලා. හැබැයි මේක 100ට වඩා අඩු වෙන එක පොයින්ට් එකක් තියෙනවා. අපි බලමු සංගණනයේ සංගණනයේට කොහොමද මේක වෙලා තියෙන්නේ, කොතනින් පස්සේද මේක හැරවුම් ලක්ෂයකට ගිහිල්ලා තියෙන්නේ කියලා.
එතකොට මේ කුමිතිරි අනුපාතයේ උපනති අපි අඳුනගෙන ගියොත් එහෙම ඔන්න බලන්න ජනසංගණන දැන් 1946 ජනසංගණනයට අනුව මේක 113ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ පිරිමි සංඛ්‍යාව වැඩි. කාන්තාවන් 100කට පිරිමි 113 දෙනෙක් ඉඳලා තියෙනවා. දැන් 53 වෙනකොට ඒක තව චුට්ටක් වැඩි වෙලා තියෙනවා 115 වෙලා තියෙනවා. මේ තමයි උපරිමාගයට ගිහිල්ලා තියෙනවා 115ට 1953. 63 වෙනකොට මේක 108ට අඩු වෙලා තියෙනවා 71 වෙනකොට 106ට අඩු වෙලා තියෙනවා ඊට පස්සේ 104ට අඩු වෙලා තියෙනවා 81 ජනසංගණනයේදී ඔන්න මුල් වතාවට 2001 තමයි මේක 100ට වඩා අඩු වෙලා තියෙන්නේ. ඒක 2001න් පස්සේ ටර්න් වෙනවා උපනතිය ට්‍රෙන්ඩ් එක. ඊට පස්සේ 100ට වඩා අඩු වෙනවා ඊට පස්සේ 99 වෙනවා 93 වෙනවා 93.3 දක්වා 2024 වෙනකොට අඩු වෙලා තියෙනවා. ඒතර ඒ අනුව ලංකාවේ මේ ජනගහනය සම්බන්ධව තියෙන මේ කුමිතිරි අනුපාතකයේ 100ට අඩු වගයක් වාර්තා වීම සහ ක්‍රමක්‍රමයෙන් අඩුවීමේ උපනතියක් පෙන්වුම් කරනවා. විශේෂයෙන්ම මට මේ වචනයයි පැහැදිලි කරලා දෙන්න ඕනේ උනේ සෙක්ස් රේෂියෝ කියන එකේ වෙනත් අදහසක් නැහැ. මේකේ තේරුම ස්ත්‍රී පුරුෂ අනුපාතය කියන එක තමයි. නමුත් පාරිභාෂිකව මේකට භාවිත කරන වචනය කුමිතිරි අනුපාතය.